බලමු පළවෙනි කවිය බලමු. දැන් මෙන්න මෙහෙමයි. හුලන්දා ඔය. හුලන්දා ඔය ගත්තම පුතේ මේ හුලන්දා ඔය කියන එක ඒ ප්‍රදේශයේ තියෙන කාලගුණ තත්ත්වයක් එක්ක. මේක මං කියවනේ වියලි කාලගුණ තත්ත්වයන් තියෙන. එතකොට මේ වියලි කාලගුණික තත්ත්වය නිසාම මොකද්ද වෙන්නේ? අර එක කාලෙකට බොහෝම හොඳට බොහෝම මේ ප්‍රබෝධවත්ව ගලාගෙන යන මේ ගංග මේ හුලන්දා ඔය තව කාලයක් යනවා පුතේ. මොකද්ද වෙන්නේ? වේලිලා හිඳිලා යන කාලයක් එනවා. වේලිලා හිඳිලා යන කාලයක් එනවා. හරිද? අන්න ඒ හිඳිලා වේලිලා ගියපු කාල සීමාව පහුවෙලා වැස්ස ලැබෙන කාලේ වස්සානය කාලේ මේ ඔය තියෙන සුන්දරත්වය තමයි අපේ මේ නිර්මාණකරුවා තමන්ගේ අත්දැකීම් බවට පත් කරගන්න. තමන්ගේ නිර්මාණයේ තේමාව තමන්ගේ නිර්මාණයේ අත්දැකීම අනුභූතිය බවට පත් කරගන්නේ ඔන්න ඔය කාරණ. මොකක්ද හොලන්දා ඔය වර්ෂාව ලැබිලා ඉතාම උද්‍යෝගයෙන් ඉතා ප්‍රබෝධවත්ව ගලාගෙන යන ආකාරය තමයි රත්නශ්‍රී කවියා අපිට මේ නිර්මාණය ඇතුළේ කියලා දෙන්නේ. මේ නිර්මාණය ඇතුළේ පෙන්වන්නේ. හරිද? ඔන්න බලමු එනම් මේ කවියකින් එක මොනවද මෙයා කියන්නේ කියලා. මේ නිර්මාණකරුවා මොනවද අපිට මේ නිර්මාණයෙන් කියන්නේ කියලා. ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවායින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද. ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවායින්ට. මොකද්ද මේ ඔය දෑල කියන්නේ? ඔය දෑල කියන්නේ මේ හුලන්දාවේ දෑල කියන්නේ ඉවුරු දෙක. ඉවුරු දෙක. හරිද? මේ ඔය ඉවුරු දෙක දොඩමළුයි කියන්නේ මොකද්ද? ඉවුරු දෙක දොඩමළු වෙන්නේ කොහොමද? ඉවුරු දෙක දොඩමළු වෙන්නේ මෙහෙමයි. ගලාගෙන යනවා වස්සාන කාලේ වැස්ස ඇවිල්ලා අර නියඟේ නැති වෙලා ලොකු වර්ෂාවක් එකපාරට ලැබෙනවා. ඒ වර්ෂාවත් එක්ක බොහොම ප්‍රබෝධවත්ව මේ හුලන්දාව ගලාගෙන යනවා. අන්නේ ගලාගෙන යනකොට වතුර පාර බොහොම සැඩයි. වතුර පාරේ මෙච්චර දවසක් වෙන් වෙලා තිබ්බ ඔය ඉවුරු දෙක මොකෝ වෙන්නේ? එකතු වෙනවා. ඔය ඉවුරු දෙක වෙන් වෙලානේ තියෙන්නේ. හරිද? මෙන්න මේ වෙන් වෙලා තිබ්බ දෙපැත්තේ වෙනම තිබ්බ ඔය ඉවුරු දෙක එකතු වෙනවා මොකෙන්ද? ජලකඳෙන්. ජලකඳ තමයි මේ ඉවුරු දෙක එක් කරන්නේ. අන්න ජලකඳ වදිනවා ඉවුරු දෙකේ. ඔය ඉවුරු දෙකේ මොකද්ද වෙන්නේ? අන්න කවියාට පේනවා ඉවුරු දෙක දොඩමළු වෙනවා වගේ. මේ ජලකඳ නිසා මේ ජලකඳෙන් අර අච්චර දවසක් දෙපැත්තේ වෙන් වෙලා තිබ්බ ඉවුරු දෙක දොඩමළු කරනවා. අන්න දොඩමළු වෙනවා. ඒක තමයි මේ කියන්නේ. ඔය දෑල දොඩමළුයි මේ ඉවුරු දෙක කතා කරනවා වගේ කවියාට පේනවා. ඔව් පුතේ. සර් දොඩමළුයි කියන්නේ මොකද්ද? දොඩමළු ගැන කතා කරනවා කියන. කතා බහ කරනවා කියන. ඒකේ තේරුම වාචික. හරි? කතා කරනවා කියන්නේ. දොඩමළුයි ගැන කතා කරනවා. ඒක අර මේ ඒක ප්‍රාදේශීය විවහාරයකුත් වෙනවනේ. ඔය දොඩමළු කියන එක දොඩමළු කියන්නේ කතා කරනවා කියන එක. අර සමහර ප්‍රදේශවල මේ මොකද්ද මේ දොඩනවා කියලා කියනවා කතා කරනවාට. හරිද? එහෙම කියනවා. හරිද? එතකොට දොඩමළුයි කියන්නේ අන්න කතා වෙනවා කියන එක. ඉවුරු දෙක කතා කරනවා මේ ජලකඳ නිසා. මේ ජලකඳ බොහොම උද්‍යෝගයෙන් ගලාගෙන යන නිසා ඔන්න ඉවුරු දෙක කතා කරනවා. සුවඳ බැරුවායින්ට මොකද්ද සුවඳ කියලා කියන්නේ? කොහොමද සුවඳක් එන්නේ? සුවඳක් එන්නේ කොහොමද? මොකක්ද එන සුවඳ? කොහොමද මේ සුවඳක් එන්නේ? මේ සුවඳ කියලා කියන්නේ මේ ජලයේ තියෙන මිහිරි සුවඳ. ජලයේ තියෙන මිහිරි සුවඳ. හරිද? එතකොට එක පැත්තකින් ජලයේ තියෙන මිහිරි සුවඳ. හරිද? මේ අනිත් එක තමයි පුතේ අර ජලය නිසා. හරිද? මේ ජලය කාලයකට පස්සේ ජලය ලැබිලා ජලය මේ ලැබිලා මේ අර වේලිලා තිබ්බ ගස්වැල් වල පුංචි ගස්වැල් වල මල් පවා පිපිලා අන්න සුවඳ හමනවා. සුවඳ බැරුවායින්ට කියන්නේ ඒකයි. එක පැත්තකින් ජලකඳ නිසා දැනෙන මේ නැවුම් සුවඳ. අනිත් එක තමයි මොකද්ද? මේ ගස්වල පුංචි මල් පිපිලා ඒ වයින් එන සුවඳ. හරිද? සුවඳ බැරුවායින්ට කියන්නේ ඒක. සුවඳ බැරුවායින්ට කියනකොට අනිත් පැත්තෙන් අපිට ගැමි සුවඳේ බැරුවායින්ට කියලා කියනවනේ. ඒක ගැමි විවහාරය
කියන කාරණාවටත් අපිට ගන්න පුළුවන්. හරිද? ගැමි කටවහරෙන් සැදුණු බොහොම රසවත් යෙදුමක්. හරිද? එතකොට මේ ඉවුරු දෙක කතා බහ කරමින් ගලාගෙන යද්දී බොහොම සුවඳවත් පරිසරයක් අපිට මවනවා නිර්මාණකරුවා. හරිද? නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද? ඔන්න අහනවා. නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද? මොකද මේ අ, නිල් වතුර තුරුළු කර කියන්නේ මේ ගලාගෙන යන මේ ජල දහරාව නියං කාලේ හොඳටම හිඳිලා තිබ්බ මේ අ, නියං කාලෙදී වේලිලා තිබ්බ ඔයක් නෙමේ ගලාගෙන යන්නේ දැන් වතුර පිරීලා. හරිද? එතකොට මේ ජලතලය මේ ගලාගෙන යන ජලය ටික ටික උරා ගනිමින් දැන් මේ ඉවුර මොකද්ද කරන්නේ මේ ජලය මේ ආදරෙන් වැළඳ ගනිමින් ඉන්නවා. හරිද? ඇයි බොහොම මේ වේලිලා තිබ්බ මේ පොළොවක් තමයි මේ දැන් මේ ජලය ලැබිලා තියෙන ප්‍රබෝධවත් වෙන්නේ. ප්‍රබෝධයෙන් ගලාගෙන යන මේ ජලය. හරිද? එතකොට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද? මේ ජලය කොහොමද අතාරින්නේ? මේ ජලය බොහොම ආදරෙන් වැළඳ ගන්නවා මේ ඉවුරු විසින්. හරිද? ඒක තමයි මේ කියන්නේ හුලන්දා ඔය ඉවුරු හරිද? මේ හුලන්දා ඔය මේ ගන් දෑල මේක මේ දොඩමලු වෙමින් පෙනපිනු නගමින් හරිද? මේ කවියත් එක්ක සිනාසෙමින් සිටිනවා අන්න. හරිද? කවියත් එක්ක සිනාසෙමින් සිටිනවා. ඒ කියන්නේ ඒක අතාරින්න බෑ. හරිද? කොහොමද අතාරින්නේ? අතාරින්න බෑ. මොකද ඒ බොහොම සුන්දරත්වයක් මවමින් තමයි මේක ගලාගෙන යන්නේ. හරිද? එතකොට මොකද කරන්නේ? ඉවුර මේ ජලය අල්ලගෙන ඉන්නවා. හරිද? නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද? කෙකටිය පඳුර සුදු මල් පුකුර වඩාගෙන බොහොම ලස්සනයිනේ. මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. කෙකටිය පඳුර සුදු මල් පුකුර වඩාගෙන. මේක මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මේකෙන් සරලව කියවෙන කාරණේ මොකද්ද? ටිකක් තේරෙන්න ඕන. ඒ කියන්නේ කෙකටිය පඳුර සුදු මල් පුකුර වඩාගෙන කියන එකෙන් ඕකේ කවිය මේ කාව්‍යමය යෙදුම පැත්තකින් තියන මොකද්ද ඕකෙන් නිකන් මේ කියවෙන දේ මොකද්ද? ඒ කියන්නේ බැලූ බැල්මට ඕකෙන් කියවෙන දේ මොකද්ද? මොකද්ද අපිට මේ කාව්‍යෝක්තියෙන් හැඟෙන දේ? මේක මේ බොහොම මේ ව්‍යංගෙන් වෙන කාරණාවක් කියනෝනේ මෙතන. මං අහන්නේ ඔයාලගෙන් කවුරු හරි කියන්න පුළුවන් නම් මේ කෙකටියා පඳුර සුදු මල් පුකුර වඩාගෙන කියන එකෙන් සරලව මොකක්ද කියවෙන කාරණාව? කාටද කියන්න? කෙකටියා පඳුර මල් පුකුරක් වඩාගෙන ඉන්නවා කියලා කියනවා. එතකොට මල් පුකුරක් වඩාගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? මේ කියන්නේ සරලව කෙකටියා පඳුරේ මල් පිපිලා. කෙකටියා පඳුරේ මල් පිපිලා. හැබැයි කවියා ඒක දකින්නේ කොහොමද? කෙකටියා පඳුර මල් පුකුරක් වඩාගෙන ඉන්නවා වගේ කවියා දකින්නේ අන්න මල් පුකුරක් වඩාගෙන ඉන්නවා වගේ දකින්නේ. හරිද? මොකද්ද කරලා තියෙන්නේ? අජීව වස්තුන් වලට බොහොම සජීවී භාවයක් ආරෝපණය කරලා තියෙනවා අන්න. හරිද? අජීවී වස්තුන් වලට සජීවී මේ අජීවී පරිසරය හැබැයි බොහොම සජීවී භාවයක් ආරෝපණය කරනවා කවියා විසින්. කෙකටිය පඳුරේ මල් පිපිලා කියලා නෙවෙයිනේ කියලා තියෙන්නේ කෙකටියා පඳුරේ සුදු මල් පොකුරු පිපී යත කියලා නෙවෙයි කවියා කියලා තියෙන්නේ නේ. කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන අන්න මල් පොකුරක් වඩාගෙන ඉන්නවා කෙකටියා පඳුර. බලන්න ඒ ලස්සනට ඒක කියන විදිහ. රත්නශ්‍රී කවියා. හරිද? සොඳුර නුඹ වාගේම හිනහේයමායෙක්. අන්න ඒ කවුද? සොඳුර නුඹ වාගේම හිනහේයමායෙක්. කවුද මේ සොඳුර කියලා කියන්නේ? එක පැත්තකින් මෙයාට මතක් වෙනවා තමන්ගේ ආදරණීය බිරිඳ. අන්න තමන්ගේ බිරිඳ තමන්ට දුරින් ඉන්නේ. මෙයා මේ සේවය කරන්නේ දුරපළ ප්‍රදේශයක. අන්න සොඳුර නුඹ වාගේම හිනහේයමායෙක් කියන්නේ අන්න මේ ගඟ ගලා මේ ඔය ගලාගෙන යනකොට පුතේ. නැද මේ බොහොම සුන්දරව මේ ගලාගෙන යනකොට මේකේ පෙන පිඩු නගමින් ඉවුරු වල වැදමින් ගලාගෙන යනකොට තමන්ගේ සොඳුර තමන්ගේ බිරිඳවත් මතක් වෙනවා.
මේ සුන්දර අත්දැකීම මතක් වෙනවා. මේ සුන්දර අත්දැකීමත් එක්ක තමන්ගේ බිරිඳ, තමන්ගේ ආදරය මතක් වෙනවා. අන්න සොඳුර නුඹ වාගේම හිනේය මායක. සොඳුර නුඹ වගේම මේ ඔය මේ ගංගා මේ ජල දහරාව මාත් එක්ක hina වෙනවා. අන්න පෙන පිරු නංවමින් මේ සුන්දර භාවයෙන් ගලාගෙන යනකොට තමන්ගේ බිරිඳවත් මතක් වෙනවා. ඒක තමයි මේ කියන්නේ. හරි. බොහොම සුන්දර අත්දැකීමක්. පැහැදිලි නේ පළවෙනි කවිය ඔන්න. හරිද? මේ හුලන්දා ඔය කාලයක් වියලී තිබිලා එක ජල මේ සමහරලාට ජල බිඳුවක්වත් නැතුව යන කාලයක් තියෙනවනේ ඔය ගොඩක් වෙලාවට. හරිද? එහෙම තිබිලා මොකද වෙන්නේ? අන්න ජලය ලැබිලා ජලය ගලාගෙන යනවා. ජලය පිරීලා ඉතිරිලා යනවා. අන්න එතකොට තමන්ට හිතෙන දේ තමයි මේ වචන බවට පත් කරන්නේ රත්නශ්‍රී කවිය. හරිද? එහෙනම් පළවෙනි කවිය හරි. අපි එනවා දෙවෙනි එකට. කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවා. මොකද්ද කියන්නේ? කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට. කුඹුක් අතු. මේකත් අර මම කලින් අර කෙකටියා පඳුර ගැන කිව්වා වගේම තමයි. මොකද මේක කියන්නේ? කුඹුක්කතු වතුර අතගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවා. මොකද කියන්නේ? මේ වෙන විදියකට කියන සරල කාරණේ මොකද්ද? මේ කියන්නේ කුඹුක් ගහේ අතු කුඹුක් ගහේ අතු නැමිලා අර ගලාගෙන යන වතුර පාරට. හරිද? කුඹුක් ගහේ අතු ගලාගෙන යන වතුර පාරට නැවිලා. ඒ නැවිච්ච අතු මේ වතුර ගලාගෙන යනකොට මේ වතුර පාර ගලාගෙන යනකොට අර ජලපාරේ වදිනවා. ජලපාරට නැවිලා තියෙන අතු මේ ජලපාරේ වැඩි ඉස්සි තියෙනවා. හරිද? ඒක කවිය දකින්නේ කොහොමද? කුඹුක් අතු වතුර අත ගන්නවා වගේ තමයි කවියා දකින්නේ. වතුර අත ගන්නවා වගේ දියට නැමිලා වතුර අත ගන්නවා වගේ තමයි කවියා දකින්නේ. කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට නැමිලා වතුර ටික අත ගන්නවා වගේ කවියා දකින්නේ. දිය කෙලෙන හැටි පුංචි මාළුවෝ දුටුවාද? පුංචි මාළුවෝන්ගෙන් අහනවා. ඒ කුඹුක් අතු වතුරට නැමිලා වතුර අතගාමින් දිය කෙලෙන හැටි පුංචි මාළුවන්ගෙන් අහනවා දැක්කද කියලා. අන්න පුංචි මාළුවන්ගෙන් අහනවා දැක්කද කියලා. හරිද? මේ අර දැන් ඔය කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට කියන කවි පේලිය ගත්තත් මේ බොහොම සජීවී බවක් ආරෝපණය කරනවා අපේ පරිසරයට අන්න. හරිද? ස්වභාවික පරිසරයේ සිදුවෙන සරල සංසිද්ධියක් බොහොම ලස්සනට කාව්‍යමය යෙදුම් මගින් අපිට පෙන්නනවා කවිය. පුංචි මාළුවන්ගෙන් අහනවා දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද? අන්න. හරිද? පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට හුලන්දාවයකින්ද මල්වරවිල් මහට. පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට. මේ මේ හඳත් එක්ක හඳ මොකද වෙන්නේ මේ හුලන්දාවය දැන් ටික පරිණත වීගෙන යනවා. ඒ කියන්නේ පරිණත වෙනවා කියන්නේ මොකක්ද? අර ටික දැන් ජල දහරාවත් එක්ක ටික අර බොහොම හිඳිලා තිබ්බ මේ හුලන්දාවේ දැන් ටික මොකද්ද වෙන්නේ? ලොකු වීගෙන යනවා. අන්න. හරිද? එතකොට මේ බොහොම සිත් ඇද ගන්නා සුළු දර්ශනීය කවිය දකින්නේ මේ හුලන්දා ඔය කියන මේ යෝන් කාන්තාව. හරිද? මේ යෝන් කාන්තාව මේ ඉල් මාසේ වෙද්දී මොකද මල්වරව කියන්නේ? මොකද තමන්ගේ යෝන් වියට පැමිණිලා වගේ කවියා දකිනවා. තමන්ගේ ජීවිතේ මල්වර වෙච්ච ලඳක් වගේ කවියා දකිනවා. හරිද? ඒක තමයි මේ කියන්නේ. බොහොම ආකර්ශනීයයි. බොහොම හැමෝම ඇඳ බැද ගන්නා සුළු දෙයක් විදියට තමයි කවියා මේක දක්වන්නේ. හරිද? තමන්ගේ අත්දැකීම මේ රසිකයාට පාඨකයාට රැගෙන ඉන්නේ. හරිද? ඒක තමයි මේ කියන්නේ. හුලන්දාවයකින්ද මල්වරවිල් මහට ඔන්න ටික මේ හුලන්දාවය මොකද්ද කරන්නේ? හුලන්දාවය ටික ජල කඳ පෝෂණය වෙමින් ගලාගෙන යනවා මේ කාලෙ වෙද්දී.
හරිද? මේ වර්ෂාව කාලේ නිසා වර්ෂාව කාලේ වෙද්දි වර්ෂාවත් එක්ක ටික බොහොම ප්‍රබෝධවත් බොහොම යෞවනත්වයෙන් යුක්තව ගලාගෙන යනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. හරි? ඊළඟ එක. ස්නේහය පිරී ගිය ඔබේ නයන නිල් පොකුණ. ඒ මොකද්ද? ඈ? මේ සාමාන්‍යයෙන් වස්සාන කාලේ වෙනකොට මේ ඕනම ඇලක දොලක ජලය ස්වභාවයෙන්ම මොකද්ද වෙන්නේ? බොහොම නිල් පැහැයෙන් ගලාගෙන යනවා. ඒ කියන්නේ බොහොම වතුර තියනවා කියන එකනේ. හරිද? එතකොට මේ හුලන්දා ඔය නිල් දියවර දකින කවියගේ හිත බොහොම ප්‍රීතියටපත් වෙනවා. බොහොම සතුටටපත් වෙනවා. හරිද? එතකොට සෙනෙහස පිරී ගිය මේ මොනවද මේ ඔබේ නයන නයන කියන්නේ ඇස් හරිද මේ ඔබේ ඇස් වගේ නිල් පොකුණ හරිද වැසි සමයේදී මොකද්ද වෙන්නේ රැලි නගමින් උතුරමින් ගලාගෙන යනවා ඒක තමයි මේ කියන්නේ හරිද එක පැත්තකින් මෙතන නැවත වතාවක් තමන්ගේ බිරිඳව සිහිපත් වීමකුත් සිද්ධ වෙනවා වගේ අපිට හැඟෙනවා හරිද හරිද එතන ඒ යෙදුම ගන්නත් පුළුවන් හරිද අපි කවියා අදහස් කරා වෙන්නත් පුළුවන් අපිට උපකල්පනය කරන්නත් පුළුවන් හරිද එතකොට සෙනෙහස පිරිච්ච ඔබේ නයන නිල් පොකුණ මොකද්ද මේ ඔතන තියෙන මේ තියෙනවනේ මේ යම්කිසි භාෂාමය පැත්තෙන් වැදගත් කාරණා ඔබේ නයන නිල් පොකුණ හරිද ඇස් මොකද්ද නිල් පොකුණක් වගේ කියලා කෙලින්ම කියනවා හරිද භාෂාමය වශයෙන් වැදගත් හරිද දිය නිලන වැසි සමයේ රැලි නගා උතුරාය මේ වැසි සමයේ මොකද්ද වෙන්නේ රැලි නගමින් උතුරමින් ගලාගෙන යන්නේ හරිද මේ වැසි සමයේ දිය බොහොම ප්‍රබෝධයෙන් උතුරමින් ගලාගෙන යනවා තඹර පෙති අතර හෙල් මැලිරේනු වැසි වසින තඹර පෙති අතර මේ කාව්‍යෝක්තියෙන් බොහොම අතිශය සුන්දර දර්ශනයක් අපිට පෙන්වනවා දර්ශනයක් මවනවා අපේ හිතවල මොකද්ද නෙළුම් මල් වල පෙති හරිද නෙළුම් මල් වල පෙති වැසි වසිනවා වගේ වැස්සක් වහිනවා වගේ මොකද්ද වෙන්නේ මේ ජලකඳත් එක්ක යනවා ජලකඳත් එක්ක මල් වල පෙති අරව මේව ගලාගෙන යනවා හරිද මල් රේණු වැසි වසින කියන්නේ ඒක හරිද හෙල් මැලි රේණු වැසි වසින තව විවිධ මල් පුංචි පුංචි මලුත් මේ ජලකඳත් එක්ක තියෙනවා හරිද ඔබේ සිනහවෙන් නිවේ හුණුව ගියලේ නාර අන්න හුණුව ගියලේ නාර කියන්නේ මොකද්ද හුණුව ගියලේ නාර මේ මෙතෙක් පැවති බොහොම කර්කශ වියලි පරිසරය තමයි මේ ජලධාරාව නිසා පෝෂණය වෙන්නේ නැත්තම් ප්‍රබෝධමත් භාවයට පත් වෙලා තියෙන්නේ හරිද ඔබේ සිනහවෙන් කියන්නේ මේ ගලාගෙන යන ජල කඳ තමයි සිනහව කියලා කියන්නේ එහෙනම් මොකද්ද වෙන්නේ මේ ජලධාරාව නිසාම මේ පරිසරයට මේ පොළොවට මොකද්ද වෙන්නේ සිසිල් බවක් සුන්දරත්වයක් ආරෝපණය වෙනවා ඒකයි කියන්නේ ඔබේ සිනහවෙන් සිනහව කියන්නේ ගලාගෙන යන ජලධාරාව ඒක නිසා මොකද්ද වෙන්නේ නිවෙනවා මේ පරිසරය මේ පොළොව නිවෙනවා අන්න එකයි කියන්නේ නිවේ හුණුව කියලා එනහර කියන්නේ මොකද්ද අර වියලි කාලගුණ වියලි කර්කශ පරිසරය නිසා මෙච්චර කාලයක් එලිලා තිබ්බ මේ මහ පොළොවට බොහොම සුන්දර නිවිච්ච බවක් පැමිණිලා කියලා තමයි මෙතන අදහස් කරන්න කවි. හරිද? ඒකයි කියන්නේ ඔබේ සිනහවෙන් නිවේ හුණුව කියලා එනහර කියලා කියන්නේ. හරි? හරි. එතකොට ඒ කවියත් හරි. අපි එනවා ඊළඟ එකට. දෙවැට දිග කරඳවැල් ආරුක්කු යට සැඟව නිල් කුරුළු බිලිඳුනි දිය හැරවන්නේ කොමඩ බොහොම ලස්සනයි. හරිද? බොහොම ලස්සනයි. සාමාන්‍යයෙන් වස්සාන කාලය කියන්නේ පරිසරයේ ඉන්න ගස් කොළන් වලට වගේම එතනින් එහාට ගියොත් එමේ ඊළඟට වැඩියෙන්ම සතුටු සතාසිව්පාවුන්ට සත්තුන්ට. හරිද? එතනුත් කුරුල්ලෝ මේ ගංගාවක් වගේ එකක් සුන්දරව ගලාගෙන යනකොට අන්න ඒ සුන්දරත්වය වැඩිපුරම විඳින පිරිසක් විදිහට අපිට කුරුල්ලෝ හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ගලාගෙන යන ජලධාරාව තියෙන පරිසරයේ තියෙන කරඳවැල් ආරුක්කු මේ ගස්වල යට ගස්වල අස්සේ සැඟවිලි ඉන්න පිරිසක් තමයි නිදාගන්න පිරිසක් තමයි කවුද පුංචි කුරුල්ලෝ ඒ ගස්වල අස්සේ නිදාගෙන ඉන්නවා නිල් කුරුළු බිලිඳුනිදි පුංචි කුරුළු පැටව හරිද ඇහැරවන්නේ කුමට දෙවට දිග කරඳවැල් ආරුක්කු යට සැඟව නිල් කුරුළු බිලිඳුනිදි ඇහැරවන්නේ මේ කුරුළු පැටව නිදි
ඇහැරවන්නේ ඇයි කියලා අහනවා. හරිද? ඇහැරවන්නේ ඇයි කියලා අහනවා. ඇයි ඒගොල්ලෝ ඇහැරවන්නේ? සාමාන්‍ය පුංචි බබෙක් නිදාගෙන ඉන්නකොට ඇහැරවන්නේ නැහැනේ. පව් කියලා හිතෙනවනේ. ඒක තමයි මේ අහන්නේ. පුංචි කුරුළු පැටව් දැන් නිදාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ඇහැරවන්නේ නැහැ. ම්. බලන්න ඒක කොයිතරම් ලස්සනට කියලාද කියලා. හරිද? රැගෙන දෝතට පෙර උණුහුමට හිරුවෙලිය මිහිරිමව් කිරි වගේ පොවන්නේ මිලුමලාට පුතේ. අර ගහේ ගහට ලොකු මහා රූස්ස ගස් අතරින් වැල් අතරින් හිරු රැස් එනවනේ, බොහොම ලා හිරු රැස් එනවනේ. හරිද? ඒ ලා හිරු රැස් ඒ එන හිරු රැස් මේ ගස් අස්සෙන් බොහොම පුංචි ප්‍රමාණයක් තමයි ගහේ යටට එවන්නේ. ගහේ අතු වලින් වැල් වලින් පෙරිලා තමයි මේ හිරු එළිය පල්ලෙහාට එන්නේ. ඒක තමයි මේ කවිය කියන්නේ. මොකද්ද? රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය. මේ ගහේ අතු මේ ගහේ වැල් මේවයින් බොහෝම මේ පෙරලා තමයි මේ අර මහා එන හිරු එළිය බොහොම පොඩි ප්‍රමාණයක් තමයි පල්ලෙහා මේ ගහේ අස්සට එවන්නේ. කියන්නේ කුරුළු පැටව නිදාගෙන ඉන්න තැනට එවන්නේ. ඒක තමයි මේ කියන්නේ රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය මිහිරි මව් කිරි වගේ පොවන්නේ මිනුඹලාට. අන්නේ බොහොම සනීපලා ලා හිරු එළියක් මේ කුරුළු පැටවුන්ගේ ඇඟට වැටෙනවා ඒ ගස් අස්සෙන්. ඒක තමයි මේ කියන්නේ. මව් කිරි වගේ මිහිරි මව් කිරි වගේ පොවන්නේ මිනුඹලාට අන්න. ඒ කියන්නේ මව්කිරි වගේ පොනවා කියන්නේ මොකද්ද? ඒ සියලුම සත්වයන් කෙරෙහි කවියා දක්වන දයාව කරුණාව තමයි මේකෙන් ඉස්මතු වෙන්නේ. හරිද? එතකොට මේ අර ලාහිරු රැස් මව්කිරි වගේ පොවන්නේ මිනුඹලාට. ඒ යෙදුම් බලන්න. හරිද? මේ එන ලාහිරු රැස් මව්කිරි වගේ කියන කෙම්ම අර්ථ ගැන්වෙනවා. මොකද්ද මේ එන ලාහිරු රැස්? අර මේ බොහොම ඒ අයට අවශ්‍යයි. හරිද? මොකද පරිසරයේ හිරු එළිය මේ සියලු දේවල් අවශ්‍යයිනේ මේ ජීවීන්ගේ පැවැත්මට. හරිද? එතකොට මව්කිරි වගේ පොනවා කියන්නේ මොකද්ද? බොහොම ස්වල්පයක් බොහොම සුන්දර විදියට බොහොම සෙනෙහසින් තමයි මේ කුරුළු පැටවුන්ට මේ පරිසරය විසින් මේ පරිසර පද්ධතිය විසින් ලබා දෙන්නේ කියලා තමයි එකෙන් කියන්නේ. හරිද? එතකොට ඒකෙන් ඒක කියන්නේ. හරි. ඊළඟ කවිය මොකද්ද කියන්නේ? රමණීය වනගැබෙහි මොනරුන්ට පිල්වියන සන්නාලියන් කොහොම ඇන්දාද දෙතුන්. ඔන්න ඊළඟ කවිය අපි බලමු. රමණීය වනගැබෙහි මොනරුන්ට පිල්වියන සන්නාලියන් කොහොම ඇන්දාද දෙතුන්. පරිසරයේ ස්වභාවිකව සිද්ධ වෙන සිද්ධීන් දෙකක්. එකක් තමයි මොනරුන්ගේ තිල් විධාන එක. අනිත් එක තමයි දේ දුන්න. හරිද? මේ දෙකම පරිසරයේ පැත්තෙන් ගත්තොත් එහෙනම් පරිසරයේ සිද්ධ වෙන හරි වර්ණවත් දේවල් නේ. එක පැත්තකින් මොනරගේ පිල් ටික අනිත් පැත්තෙන් දේ දුන්න. හරිද? මේ දෙකම මේ දෙකම ස්වභාවික සිද්ධ වෙන දේවල්. හැබැයි කවියා දකින්න ඒව කවුද කරන්නේ? සන්නාලියෝ කියන්නේ කවුද? සන්නාලියෝ කියන්නේ රෙදි මහන අය. හරිද? එතකොට රමණීය වනගැබෙහි මොනරුන්ට පිල් වෙන මොනරුන්ට පිල් වියනවා සන්නාලිය. ඊළඟට දේ දුන්න කොහොමද ඇන්ද කියලා අහනවා. හරිද? හරිද? එතකොට මේ ස්වභාවික පරිසරයේ සිද්ධ වෙන මේ සිද්ධීන් දෙක. හරිද? මේ අනිත් එක තමයි කියන්න අර මොනරු සාමාන්‍යයෙන් මේ වැස්ස වගේ මේ එනකොට මොකද්ද මේ අර පිල් විදහලා ඒගොල්ලෝ මේ නටනවා. ඒක බොහොම විචිත්‍රවත්. හරිද? ඒ වගේම තමයි මේ වැහි වැස්ස දකින්නේ මේ සන්නාලියෝ වැහි බින්දු ඉහිනව වගේ. හරිද? සන්නාලියන් වැහි වතුර ඉහිනව වගේ තමයි දකින්නේ මේ සිද්ධි ටිකත් එක්ක. හරිද? එතකොට මේ ඔය මේ දේ දුන්න එන්නෙත් එහෙමනේ. අර වර්ෂාව ඇවිල්ලා අර ජල පරිසරයේ තියෙනකොට තමයි ඒත් එන්නේ. හරිද? එතකොට මේ සිද්ධි දෙකම ස්වභාවික පරිසරයේ සිද්ධ වෙන දේවල් වුණාට කවියා ඒක බොහොම මේ සජීවී දෙයක් බවට පත් කරන්න උත්සාහ කරනවා මේ දුම් එක්ක. ඒක තමයි මෙතන කියන්නේ. හරිද? වැහි වතුර හිනවා නම් මොවුන් විහිළුවට කුරුල්ලෝයි ගිල්ලී වරෙන් නුඹ මාළඟට. අන්න. හරිද? එතකොට සන්නාලියෝ වැහි වතුර හිනවනම් මොකද කියන්නේ? තමන් වෙතට එන්න කියලා කුරුල්ලොන්ට කියනවා. කුරුල්ල කොබෙයියන්ට ආරාධනා කරනවා. මේ ස්වභාව දහමේ සිද්ධ වෙන සිදුවීම්. හරිද? හැබැයි රසවත් පරිකල්පනයන් අපේ හිතේ මවනවා කවියා විසින්. හරිද? ඔන්න ඒ කවියෙන් එහෙමයි කියවෙන්නේ. හරි. ඒ කවියෙන් ඒක තමයි කියවෙන්නේ. හරි. අපි බලමු ඊළඟ කවිය.
වැහිවලා කුළුරංචු කඳු මුදුන් වල ළඟින දැන්නේවි තනිතලා බිමට සීතලයි මගේ සිතට. පුතේ මේ වර්ෂාව කාලෙට බොහොම ඈතින් ඔන්න වැහි වලාකුළු මේ කඳු මුදුන් වලින් ඈතින් ටික ටික මෙහාට එනවා පේනවා. දුර ඉඳලා එන්නේ. ඒවා දුරින් තමයි පේන්නේ මේ කවියාට. මේ ප්‍රදේශයේ ඉඳන් බලනකොට ඔයාලා දන්නවා මොනරාගල වගේ ප්‍රදේශවල වටේටම කඳු පේනවා. හරිද? එතකොට වැහිවලා කුළුරංචු කඳු මුදුන් වල ළඟින මේ කඳු මුදුන් අස්සෙන් ඔන්න වැහි වලාකුළු දුරින් පේනවා මේ කාලෙට. දැන් ඒවි තැනිබීමට සීතලයි මගේ සිත. දැන් ටික ටික ඔන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න තව ටිකක් වෙලා යනකොට මේවා එයි මං ඉන්න පැත්තට. සීතලයි මගේ සිතට හිතට බොහොම හීතලයි. හරිද? අර වර්ෂාව නැති කාලෙට වියලිලා ගියපු මේ පරිසර පද්ධතිය වැහි වලාකුළක් දැක්කමත් හිතට බොහොම සිසිලක් දැනෙනවා. ඒක නෙමෙයි කියන්නේ. වැසි සමේ රෑඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. වැහි වලාකුළට ආයාචනා කරනවා එන්න තමන් වෙතට. මේ එක පැත්තකින් අර මේ සජීවී වස්තුවකට කරන ආරාධනාවක් වගේ තමයි වැහි වලාකුළට ආරාධනා කරන්නේ එන්න. රාත්‍රියත් මේ වර්ෂාව ලබා දෙන්න. හරිද? මේ කාලය පුරාම මේ වර්ෂාව ලබා දෙන්න කරලා කියලා කරන ඉල්ලීමක් තමයි මෙතන තියෙන්නේ. හරි? එතකොට ඔන්න ඒ කවියෙන් එක් කියවේ. අපි එන අවසාන කව. ගිම්මානයේ ගිලන් වී කෘෂව සුදු මැලිව ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය. දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටුපොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස. හරි ලස්සනයි. ගිම්හානේ ගිලන් වී කෘෂව සුදු මැලිව. පුතේ අර වර්ෂාව නැති කාලේ වේලිලා හිඳිලා ගියපු ගඟනේ මේ ගලාගෙන යන්නේ හුලන්දා ඔය නෙමේ ගලාගෙන යන්නේ. හරිද? එතකොට මේකෙන් කියවෙන්නේ අටලෝ දහම. ජීවිතේ දුක, සැප, යස, ආයස අපේ ජීවිතේට උරුමයිනේ. දුක නම් සැපත් තියෙනවා. හරිද? එතකොට ඒ වගේ තමයි ගිම්හානේ වර්ෂාව නැති කාලේ ගිලන් වෙලා කුෂව වේලිලා ගියපු මේ හුලන්දා ඔය දැන් බොහොම පිරිපුන් භාවයට පත් වෙලා වර්ෂාවත් එක්ක අපේ ජීවිතය වගේ එහෙනම් මේ ගංගාව වර්ෂාව නැති කාලේ එහෙම තිබ්බට මේ හුලන්දා ඔයට බොහොම සතුටින් hina වෙන කාලයක් එනවා. එක කාලයක් එහෙම නැති වුණාට තව කාලයක් එහෙම වෙනවා. ජීවිතය වගේම තමයි. දුෂ්කරය කියා හැරදා යුතුද ජීවිතේ. අපේ ජීවිතත් එහෙමයි. අපේ ජීවිතවලටත් එක එක කාලෙනවා. සමහර කාල හරිම අමාරුයි. සමහර කාලවල අපි ගත කරන්න ඕන දුකෙන්. මේ ගංගාව වියලි කාලේ ජීවත් වුණා වගේ. හරිද? හැබැයි හැර යන්න ඕනේ අපේ ජීවිතේ. මිනිස්සු ජීවිත අතහැරලා යනෝනේ සමහර කාලවල පොඩි අමාරු කාලයක් ආව මෙහෙම කරන්න ඕනේ නෑ. අතහැරලා දාන්න හොඳ නෑ. කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස. වර්තමානයේ විඳින දුක හෙට දවසේ සැපතක් වෙනවා කියලා තමයි මේ කවියෙන් කියන්නේ. කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස. අද දවසේ කරන කැපවීම අද දවසේ වෙන මහන්සිය. මොකද්ද? හෙට දවසේ මලක් වෙනි. හෙට දවසේ සුන්දර සුවඳවත් දෙයක් වෙනවා කියලා තමයි ඔය කවියෙන් කියන්නේ. හරි. එහෙනම් දිගට කවි ටික ඇවිල්ලා අවසානයේ ජීවිතය ගැන බොහොම අපූර්ව පාඩමකුත් උගන්වලා තමයි නිර්මාණකරුවා කවි පන්ති අවසන් කරන්නේ. හරි. එහෙනම් ඔන්න සමස්තයක් විදියට ගත්තම අර මොනරාගල ප්‍රදේශයේ තමන්ගේ දුෂ්කර රාජකාරිය කරන රත්නශ්‍රී විජේසිංහ කවියා හුලන්දා ඔය වියලි කාලෙදී බොහොම හිඳිලා වේලිලා යන මේ හුලන්දා ඔය වර්ෂාවත් එක්ක ප්‍රබෝධයට පත් වෙලා බොහොම ජවයෙන් බොහොම ප්‍රබෝධයෙන් ගලාගෙන යන ආකාරය දැකලා ඒක ලස්සනට පරිසරයත් එක්ක සම්බන්ධ කරලා අපූර්ව චිත්‍රයක් අපේ හිතේ මවන්න සමත් වෙනවා මේ කවි ටිකේ. හරි. ඒතර කවි ටික සමස්තයක් විදිහට කියවලා බැලුවම එක පැත්තකින් ජීවිතේට අපූර්ව පාඩමක් කියලා දෙනවා. මොකද්ද? අර වේලිලා වියලිලා යන මේ හුලන්දා ඔය එක කාලයකට වර්ෂාවත් එක්ක එහෙම නැත්නම් වස්සානයත් එක්ක වර්ෂාව නිසා බොහෝම උද්දාමයෙන් ගලාගෙන යන ඔයක් බවට පත් වෙනවා. හරිද? ඉතින් ජීවිතය වගේ ජීවිතේ නටලෝ දහම වගේ තමයි මේ ඔයේ ජීවිතයත් ඔයේ ජීවිතයත් මේ ගලාගෙන යන හුලන්දාවයත් හුලන්දාවේ ජීවන චක්‍රයත් අපේ ජීවිත වගේමයි කියලා තමයි මේ කවි ටිකෙන් කියන්නේ.